හරිදාලා දැන් මං කොළඹනේ ඉන්නේ කටුනායකනේ අනුරාධපුරේ කියන්න බැරි වෙන්න එනවා හරිද කොළඹ කෙනෙක් වගේ හැදිලා එනවා හරිද ලස්සන වෙලා ලස්සනට ඇඳලා අනුරාධපුරේ බායෝ වගේ ඉන්න නැතුව කොළඹ කෙල්ලක් විදියට ඉන්නවා කොහොම හරි අඩු වෙලා හරිද කොහොම හරි සල්ලි හොයාගෙන ලස්සනට ජීවත් වෙනවා. එයා අපේ අයියලා අක්කලා හිතන්නේ නැති මට ඉන්න තැනක් මේ ලංකාවේ වෙන කොහෙවත් නැහැ කියලා එයාලගේ ගෙදර ඇරෙන්න. පව් නේද? එයාලා හිතාගෙන හිටියේ තාත්තේ මං ගැනනේ. දැන් ඉන්නව ඇති ගෙවල් දොරවලුත් අයිති කරගෙන හැමදේම අයිති කරගෙන ලස්සනට ඉන්නව ඇතිනේ. පව්නේ. මට මම මරන්නේ නිල්ල වෙච්ච දේ.